විදෙස්ගත පාතාලයන් 93 දෙනෙකුට රතු නිවේදන. දැනටමත් 73ක් කුදලාගෙන ඇවිත් විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස් රටවල සැඟව සිටින පුද්ගලයන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ වන විට තවත් සැකකරුවන් නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වන්නට හැකි වුණා. තවදුරටත් රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 93 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කරලා තිනවා. මේ වසර සහ මේ ඉදිරි වසර 1 සහ 2 3 තුල කඩිනමින් මේ සියලුම සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. දැන් මේ සැකකරුවන් ලංකාවට ගෙන ගත්තන් පස්සේ නීති විරෝධී ලෙස උපයාගත් වටිනාකමින් යුත් අධික දේපල මොනවද මේ දේපල? විශේෂයෙන් වාහන, ඉඩම්, ස්විසල් නිවාස, ඒ වගේම මුදල්, ඒ වගේම රන් අබර මේ සියලුම දේවල් රජයේ සතු කර ගැනීම සඳහා අපි විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිතුමාගේ ඍජු දායකත්වයේ මත වැඩසටහනක් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් 2024 වසරේදී මිලියන 1490ක දේපල රජයේ සතු කර ගැනීම සඳහා අපි ආරම්භක ප්‍රවේශයක් කරමු වෙන තියෙනවා. ඒ වගේම 2025 වසරේදී මිලියන 1549ක දේපල රජයේ සතු කර ගැනීම සඳහා අපි ආරම්භක ප්‍රවේශයක් ගත්තා. ඒ අනුව එම දේපල තාවකාලිකව අක්‍රිය කරන්නටත් අපි කටයුතු කරලා තිනවා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.